අයිබෝවන් අද අපි කතා කරමු රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටුවීමේ සංයුතිය හා සමාජිකයන්ට අදාළ වෙන මූලික කරුණු කාරණා කීපයක් පිළිබඳව. ඉස්සෙල්ලාම අපි බැලුවොත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටුවීම. රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි පරිච්ඡේදයේ 54 වෙන ව්‍යවස්ථාව ප්‍රකාරව. එහෙමනම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටවන්න ව්‍යවස්ථාපිත බලය ලැබිලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 වෙනි ව්‍යවස්ථාව මගින්. එනම් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ සමාජිකයන් පත් කිරීමේ බලය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත රටේ ජනාධිපතිවරයාට. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශය ලබා ගැනීමෙන් ජනාධිපතිවරයා තමයි මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාජිකයන් පත් කිරීම සිද්ධ කරන්නේ. අපි බලමු සමාජිකයන් සංඛ්‍යාව පිළිබඳ සහ ඊට අදාළ මූලික කරුණු කාරණා මොනවද කියලා. සමාජිකයන් සංඛ්‍යාව සලකලා බැලුවොත් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාජිකයන් 9 දෙනෙක් පත් කරන්න ඕනේ. මේ 9 දෙනාගෙන් එක්කෙනෙක් සභාපතිවරයා විදිහට පත් කරනවා. මෙන්න මෙතෙන්දී සලකා බලන්න ඕනේ මූලික කාරණයක් තියෙනවා. මේ සමාජිකයන් 9 දෙනාගෙන් අවම වශයෙන් 3 දෙනෙක් රාජ්‍ය සේවයේ වසර 15කට වඩා වැඩි අත්දැකීම් සහිත පුද්ගලයන් වෙන්න ඕනේ. එහෙනම් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පත් කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයන් 9 දෙනාගෙන් 3 දෙනෙක් අවම වශයෙන් රාජ්‍ය සේවයේ වසර 15කට වඩා වැඩි කාලයක් අත්දැකීම් තියෙන පුද්ගලයන් වෙන්න ඕනේ. දූර කාලය ගත්තොත් දූර කාලය වසර 3යි. දූර කාලය වසර 3යි. එහෙම එක දූර කාලයකට පත් කරපු සමාජිකයෙක් හෝ සමාජිකයන් එවැනි තවත් එක් දූර කාලයක් සඳහා පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකත්වයේ දරමින් පත් කරන්න පුළුවන් වෙන්නේ දූර කාල දෙකක් විතරයි. මුල් අදියරේ පත් කරනවා. එවැනිම තවත් එක් දූර කාලයකට පත් කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් වසර 3 බැගින් වූ දූර කාල දෙකක් දරන්න පුළුවන් පත් කරොත්. දෙවෙනි අවස්ථාවට පත් කරොත් නැත්නම් එක අවස්ථාවකදී පත් කරනවා. එතනින් අහෝසි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයාට පුළුවන් නැවත වතාවක් ඒ සමාජිකයෙක් හෝ සමාජිකයන්ව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයන්ව විදිහට පත් කරන්න. මතක තියාගන්න දූර කාලය වසර 3යි ඉන්න සමාජිකයෝ තවත් එවැනි එක් දූර කාලයකට විතරක් පත් කරන්න අවස්ථාව තියෙනවා. තුන්වෙනි අවස්ථාවක් වෙනුවෙන් ඉඩ දෙන්නේ නැහැ. අපි ඊළඟට බැලුවොත් සමාජිකයන් වෙන්න බැරි පාර්ශවයන් කවුද කියලා. මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කරන්න බැරි පාර්ශවයන් කවුද කියලා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කරන්න බැරි පාර්ශවයන් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන සභිකයෙක්. මෙන්න මේ වගේ කෙනෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට පත් කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ඒ වගේම පළාත් පාලන ආයතන සභිකයෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට පත් කරන්න බෑ. ඒ වගේම සක්‍රීය රාජ්‍ය සේවයේ ඉන්න රජයේ නිලධාරියෙකුටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් වෙන්න බෑ. තමන් දරන තනතුර දරමින්ම. එහෙනම් සක්‍රීය රාජ්‍ය සේවයේ ඉන්න රජයේ නිලධාරියෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් වෙනවා නම් එයා තනතුරෙන් ඉල්ලාස් වෙලා හරි තනතුරෙන් විශ්‍රාම ගියපු හරි කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි යාට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් වෙච්ච කිසිම කෙනෙකුට නැවත දවසක රාජ්‍ය සේවයේ කිසිම තනතුරකට එන්න සුදුසුකම් ලබන්නේ නැහැ. එහෙනම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකත්වය දැරීම නැවත රාජ්‍ය සේවයේ තනතුරකට එන්න තියෙන දොර වසා දැමීමක් කියලා අපි මතක තියාගන්න ඕනේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් වෙලා ඉඳලා නැවත රාජ්‍ය සේවයේ තනතුරකට එන්න බෑ. අපි සමාජිකත්වයේ අහෝසි වීම පිළිබඳව සලකලා බැලුවොත් මෙන්න මේ සමාජිකයන් විදිහට පත් කරන අය අඛණ්ඩව වාර 3කට නොදන්වා පැමිණෙන්නේ නැත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභා වාර 3කට අන්‍යයාගේ සමාජිකත්වයේ අහෝසි වෙනවා. ඒ විතරක් නෙවෙයි නැවත කවදාවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට පත් කරන්න නොසුදුසුකමකුත් වෙනවා ඒක. කොහොමද වෙන්නේ? රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභා වාර 3කට නැත්නම් රැස්වීම වාර 3කට අඛණ්ඩව නොදන්වා නොපැමිණෙනවා නම් අන්නේ වැනි කෙනෙක්ගේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකත්වය අහෝසි වෙනවා. ඒ වගේම නැවත යා
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට පත් කරන්න තියෙන සුදුසුකමත් නැති වෙලා යනවා. ඒ වගේම යම් සමාජිකයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරි පළාත් සභා මන්ත්‍රීවරයෙක් හරි පළාත් පාලන සභිකයෙක් විදිහට හරි තෝරාපත් වුණොත් නැත්නම් තේරීපත් වුණොත් හරි තේරීපත් කරන්න කටයුතු කරොත් හරි අන්න එයාගේ සමාජිකත්වය අහෝසි වෙලා යනවා. ඒ වගේම කිසියම් කෙනෙක් ඉල්ලා අසුනොත් ජනාධිපතිවරයා වෙත කරන ලද දැන්වීමකින් ඉල්ලා අසුනොත් ඔහුගේ සමාජිකත්වය නැති වෙලා යනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මතක තියාගන්න මෙතෙන්දී අනුමැතිය. ජනාධිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාජිකයන් පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය ලබා ගන්න. හැබැයි ජනාධිපතිවරයාට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් ඉවත් කරන්න අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. අන්න ඒ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් ජනාධිපතිවරයා විසින් යම් සමාජිකයෙකු ඉවත් කරොත් අන්න ඔහුගේ සමාජිකත්වය අහෝසි වෙනවා. ඒ වගේම යම් දූෂණ වරදකට අධිකරණයකින් වැරදි කර වුණොත් එයාගේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකත්වය නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙක් ප්‍රජා අශක්නුතාවයට පත් වුණොත් එයත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට තවදුරටත් ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් ඔන්න ඔය කියන කාරණා නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකත්වය නැති වෙනවා අවලංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්න සමාජිකයෙකුට නිවාඩු ලබා ගන්නත් අවස්ථාවක් තියෙන්න එපා. නිවාඩු ලබා ගන්න පුළුවන්. මේ නිවාඩු ලබා ගන්න නම් විධායක ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමක් මත රටේ ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමක් මත ජනාධිපතිවරයාට පුළුවන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකුට මාස 2ක් දක්වා කාලයක් නිවාඩු ලබා දෙන්න. ඒ කාල සීමාවේ කටයුතු ආවරණය කරන්න ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව සුදුසුකම්ලත් පුද්ගලයෙක් රාජකාරී ආවරණය කරන්න පත් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙක් දෙන්නෙක් අඩු වුණා කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකාරකම් වලට බාධාවක් වෙන්නේ සක්‍රියව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයන් සම්බන්ධයෙන් වන වැටුප තීරණය කරන්නේ පාර්ලිමේන්තුව. මේගොල්ලන්ගේ දූර කාලය සම්පූර්ණ දූර කාලය තාක් මේ වැටුප අඩු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. වැටුප තීරණය කරන්නේ පාර්ලිමේන්තුව. මේක ඒකාබද්ධ අරමුදලට වැයබරක් වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෝ අපි කලින් කතා කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෝ රජයේ නිලධාරීන් ගණනලා සැලකෙන්නේ නැහැ කියලා. හැබැයි දණ්ඩ නීති සංග්‍රහයේ 9 වෙනි වගන්තිය යටතේ කටයුතු කරන්න යෙදුනොත් අන්නේ අවස්ථාවේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයොත් රජයේ නිලධාරීන් ගණනලා සැලකමින් කටයුතු කරනවා. එහෙනම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මූලික කරුණු කාරණා මේ වීඩියෝ එකෙන් ඔබ හඳුනා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල ඇතුළු තවත් ඒ සම්බන්ධයෙන් කතා කළ යුතු කරුණු කාරණා ඉදිරියේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්. ස්තුතියි ඔබට.